හලෝ මොකද කරන්නේ සුදු? මම මේ ඔෆිස් එකේ වැඩ වගේක් කරන ගම හිටියානේ. කියන්න ඉතින් ඔයා කාලා තින්නේ. මොකද ගාන්නේ? නැහැ මට වැඩ කියන්න දෙයක් තියෙනවා. මට දැන් මේ ජීවිතේ හරි අමාරුයි. මට තේරෙන්නේ මේ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මට මේ ප්‍රෙෂර් එක දාගෙන ඇත්තටම අමාරුයි. හරි ඉතින් ළමයෝ මම ඔයත් එක්ක ඕන දෙයකට ඉන්නවා. මට කියන්නකෝ මොකක්ද උනේ කියලා. මම මේක දන්නවා. මම හිතන් හිටියේ මේ ප්‍රශ්න ඔක්කොම ඉක්මනට විසඳෙයි කියලා. ඒත් කියන්නේ දැන් මගේ තාත්තගේ අසනීපේ හොඳටම වැඩි වෙලා තියෙන්නේ. මං හිතන් හිටියේ එයාට කරපු බෙහෙත් වලින් එයාට ඉක්මනට සනීප වෙයි කියලා. මම හම්බ කරපු හැමදේම අම්මගේ මාළ වලලු ඔක්කොම මං ඒවෙනුවෙන් වියදම් කරා. අම්මත් දැන් ගොඩක් දුර්වලයි. දිනු මන් දන්නේ නැහැ. ඉස්සර අපිට මෙහෙම ප්‍රශ්න තිබුණ නැහැ. විනු හෙලෝ. ඔයාට මම ඇහෙනවද? ඔව් මගේ රත්තරන්. මේ අහන්නකෝ ළමයෝ. අනිත් හැමදේදිම මං ඔයත් එක්ක හිටියා වගේ මේ ප්‍රශ්නෙදිත් මං ඔයත් එක්ක ඉන්නවා. අර අපි වෙනතර සෙන්ස්ට්‍රාදර හම්බෙන්න තැන තියෙන්නේ. එතනට එන්නකෝ. අපි හම්බෙලා මේ ගැන කතා කරමු. අපි එකතු වෙලා මේ හැම ප්‍රශ්නයකින්ම කොට යන්න විදියක් හොයාගමුකෝ. මං හැමදාම ඔයත් එක්ක ඉන්නවා. මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඇයි දැන් ආපු වෙලාවෙන් ඉඳන් කතාවක් නැත්තේ? ආපු වෙලාවෙන් ඉඳන් මුහුද දිහා බලන් කල්පනා කරනවා. මොකද්ද වෙලා තියන්නේ ආට? ඔයා වෙනදට මෙහෙම නෑනේ. මට නම් තේරෙන්නේ මට මොනව වෙලාද කියලා. ඇයි දෙන්නේ මොනවා හරි කියන්නකෝ. මට පොඩි වෙලාවක් දෙන්න අයියේ. ඇයි දෙයනේ ඔයාට මම පොඩි තේරුම් ගන්න බැරි? මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මමත් ප්‍රශ්නක ඉන්නේ. මොකද දැන් සද්දේ? සද්ද දාන්න තියාගන්න එපා. මට තේරෙනවා දැන් ප්‍රශ්නේ මොකද්ද කියලා. ඔයාගේ ප්‍රශ්නේ මගේ තාත්තගේ අසනීපේ. මගේ දුප්පත්කමනේ. හරියට ගියක් නෑ, රස්සාවක් නෑ. මම හිතන්නේ ඔයාගේ තාත්තට මම ගැළපෙන්නේ නෑ. ඒක තමයි දැන් මෙතනදී ප්‍රශ්නේ. ඔයාට දැන් එකට මෙහෙම මාත් එක්ක වාඩ්ලා ඉන්න එකත් ලැජ්ජාවක් වෙන්නේ නැති. ඔව් මේක මට ලැජ්ජාවක් තමයි. හරි මේක මෙතනින් ඉවරයි. ආයෙ අපි දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. කොහොමත් ඔයාගෙලේ මට ඕනෙත් නැහැ. මං යනවා. බයි.
අර කෙල්ලට අරම දෙයක් කරේ? තමුසෙන් අම්මා පව්කාරයෙක් කොයි? ඇත්තටම මේ උඹ අර කෙල්ලට එහෙම දෙයක් කරේ? කවුද මේ? මොකක් ගැනද කියන්නේ? මම මිනුගේ හොඳම යාළුවා. දිල්මි බං කතා කරන්නේ. ඇත්තටම මේ උඹ එහෙම දෙයක් කරේ කියපන්. උඹ දන්නවද ඒක උඹට කොච්චර ආදරේ කරාද කියලා? එයා එදා උඹව හම්බ වෙන්න ආවම උඹ හැසිරුණු විදිය හොඳට මතක ඇතිනේ. ෂි. ඒ කෙල්ල උඹට කොච්චර ආදරේ කරාද කියලාවත් දන්නවද අඩුම? එයා එදා ආවේ ප්‍රශ්න කෝටියක් ඔළුවේ තියාගෙන. උඹ විතරක් නෙවෙයි ප්‍රශ්නවල හිර වෙලා ඉන්නේ. අනිත් මිනිස්සු ප්‍රශ්නවල තමයි ඉන්නේ. එයාට පිළිකාවක් තිබුණා. ඒ ගැන කියන්නත් එක්ක එයා එදා ආවේ. ඒත් උඹට ඒ කිසි දෙයක් අහන්න ඕනුනේ නෑනේ. උඹට එච්චර ආදරේ කරපු කෙල්ලවත් අන්තිමේ අවිශ්වාස කළානේ. මාස ගානක් විඳවලා ඔය ගැනම හිතේ විඳලා අන්තිමේ ඒ අහිංසක කෙල්ල අද මැරුණා. මම මොකද කරගත්තේ? මට අවතේරුම් ගන්න තිබුණා. මට අවතේරුම් ගන්න තිබුණා. මම්මා පව්කාරයෙක්. විනු මම මොකද්ද කරගත්තේ? විනු